ඉතින් යාළුවනේ මේ අද උදෙන්ම පොඩි කරදරයක් වුණා. කරදරයක් කියන්නේ ඉතින් ගෙදර වැඩක්. වයිෆ් කිව්වා උදෙන්ම මේ වොෂින් මැෂින් එකේ වතුර වැඩ කරන්නේ නැහැ කියලා. වතුර ගෙදර වතුර ලයින් එක වැඩ. ඒ වුණාට වොෂින් මැෂින් එකේ වතුර පිරෙන්නේ. ඉතින් බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේක තමයි වොෂින් මැෂින් එක සෙසිල් එකක්. ඔය තියෙන නම්බර් එක SWM FR72 කියන එක. නම්බර දැන් මේක ෆෝන් කරාට ෆෝන් කරලා ප්ලේ දුන්නට වතුර ඉන්නේ. අපි බලමු මොකද කරන්නේ. මේක මෙතන තියෙන මේ ලොක් එක පන්න ගන්න. දොර පොඩ්ඩක් මුව කරගන්න. මේ ගලව ගන්න ඕන. ඉතින් යාළුවනේ මේක තමයි වෝටර් පම්ප් එක. මේ වතුර එන ලයින් එක. මෙතන පම්ප් එක පොඩි මෝටරයක් තියෙන්නේ. කන්නේ පොඩි මෝටරයක්. මෙතන පියුස් එකක් තියෙනවා. මේ මෝටරේට පියුස් එකක් තියෙනවා. අපි බලමු පියුස් එක අනිවාර්යෙන් චෙක් කරගන්න වෙයි. හරි දැන් පියුස් එක චෙක් කරගන්න විදිහක් නැහැ. මොකද මගේ මේ මල්ටිමීටරේ වැඩ කරන්නේ නැහැ. අපි බලමු මේකට විකල්පයක් තියෙනවා. ඒක කරලා බලමු පියුස් එක කොහොමද කියලා. ටෙස්ටරේ වැඩ. ටෙස්ටරේ ඇඟිලි තිබුණ ලයිට් එක පත් වෙනවා. ඉතින් බේසික් වැඩේ මේ පියුස් එක චෙක් කරගන්න. පියුස් එක මේක පැත්තකට තියලා මේක පැත්තට මේකට අවද්දන එක. චූට්ටයි පත්තු වෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ ෆියුස් එක ගිහිල්ලා මේ එර්ත් එකට තියෙන පොඩි ඇඟේ එර්ත් එකට තමයි චුට්ටක් පත්තු වෙන්නේ. නැත්තම් මෙහෙම පත්තු වෙන්නේ බෑ. ඔය විදිහට පත්තු වෙන්න ඕන. මේකේ පත්තු වෙන්නේ නැහැ. චුට්ටයි ඇඟට අතේ තියෙන එර්ත් එකට විතරයි ලයිට් එක එන්නේ. හරි යාළුවනේ අපි ෆියුස් එකක් දාලා බලමු. යාළුවනේ මේ පියුස් එක F1.6 ඇම්පියර් 250 වොට්. ඉතින් මේක මම බැලුවා හැමතැනම මේ මට මේක කොහෙවත් හොයාගන්න බැරුව ගියා. මේ 1.6 එක ගොඩක් අඩුයි. ඉතින් මේක අනිවාර්යයෙන්ම මේ සිංගර් එකෙන් තමයි ගන්න ඕන. ඊට පස්සේ මම සිංගර් එකට ගියා. සිංගර් එකේ තියෙනවා. නමුත් අද නිවාඩු දවසක් ඉඳලා මේ වර්ක්ෂොප් වහලා සිංගර් එකේ. ඉතින් අදට මට කම්බියක් දාගන්න කිව්වා. සමුදා වෙද්දී මං ගිහලා එකක් අරගෙන දාගන්නවා. බලමු අපි මේක කම්බියක් දාලා වැඩ කරනවද කියලා. වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැන්නේ. අපි මේ මම හිතන්නේ මේක තමයි. මොකද පියුස් එක වැඩ කරන්නේ නැහැ.
මේකට කම්බියක් පොඩි වයර් එක රිමූව් කරලා ඒකේ කම්බියක් අරන් දාලා බලමු මේ වැඩ කරනවද කියලා. හරි. යාළුවනේ එදි හරි වතුර එනවා. වතුර එනවා ඉස්සෙකට කම්බියක් දාලා පොඩි හීනි කම්බියක් දාන්න. වයර් එකකින් යනවලු හීනි කම්බියක් දාලා දාන්න. ඉතින් වැඩි වේදමක් යන්නේ නැතුව වැඩේ කරගත්තා. ඒත් ඉතින් වොෂින් මැෂින් එක අරන් යන්න ගියාම දැන් වැඩ කරනවා. වොෂින් මැෂින් එක අරන් මේක ඉතින් අරන් ඊට මෙහෙට යන්න ගියා නම් ලොකු කරදරයක්. ගේකින්ද අපිටම වැඩේ මේ වැඩේ කරගන්න පුළුවන්. හරි ලේසි. ලොකු වෙලාවක් ගියෙත් නෑ. අර මට පියුස් එක හොයන්න විතරයි වෙලාව ගියේ. පියුස් එකක් හම්බෙයි. දැන් පියුස් ගන්න ගියාම ඕගොල්ලෝ 1.6 පියුස් 3ක් විතර අරන් තියාගන්න. මේක අපිට කොහේ හරි මේකේ හරි මෙතන කොහේ හරි දාලා තිබ්බ හැකි. එතකොට අපිට ආයෙ ගියොත් එතනින් මරන් දෙන්න හැකි. හරි ගන්න නම් මම ඉතින් වීඩියෝ කැලේ ටික හයි කරන්න යන්නේ. බලමු අපි දැන් වැඩේ සාර්ථකයි. අපි හයි කරමු කැලේ ටික. මේක දාද්දිත් යාළුවනේ මේ තියෙන්නේ මෙන්න මේ වගේ පිටිපස්සෙන් ඔහම ලොක් ටිකක් තියෙන්නේ. ඒ ලොක් ටික දාන්න මේ පිටිපස්සට කරලා දාපුවම ලොක් වෙනවා. දැන් මෙතන එන දෙක දාගන්න තියෙන්නේ. හරි අරගෙන අපි පොඩ්ඩක් ඊළඟට හරි යාළුවනේ අපි දාගමු දැන් මේකේ ලොක් එක අපි දොරේ ගලවපු ලොක් එක මේ අතට දාලා මෙතන ගාන තවුකට කොහොම තියලා තද කරපුවම ලොක් එක වැටෙනවා. හරි දැන් වැටුණා. දැන් හරි මේකත් හරි මේකත් හරි. වොෂින් මැෂින් එකේ වැඩේ හරි. මම මෙතන වතුර එක ඉස්සෙල්ලා චුට්ටක් ගැලුවා බලනවා ආය මේකත් අදයි. මැෂින් එක දිගට කරනවා. හරි යාළුවනේ වැඩේ සාර්ථකයි. එහෙනම් එතන ඔයගොල්ලෝ මොන හරි ඉගෙන ගන්න නැති කියලා මොන හරි මේ අනිවාර්යයෙන්ම ගෙදරකට වටිනවා. මම වොෂින් මැෂින් එකේ නම්බර් එක ඔක්කොම දාන්නම්. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට ලේසි සිසිල් වොෂින් මැෂින් එක ෆුල් ඔටෝ එකක්. ඉතින් හරිම ලේසි. ඉතින් කවුරුත් හදන්න කරන්න ගෙන්නන්න ඕනේ නැහැ. අපිටම කරගන්න පුළුවන්. ඒකින්ද ඔයගලන්ට වැඩක් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. හරි බොහොම ස්තුතියි ඔයගලන්ට බැලුවට.